ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා කොත්තු පැකට් එකෙන් ලේසියෙන්ම කොත්තුවක් හදාගන්න විදිය. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම තලාගත් ඉඟුරු සුදු ලුණු දාගන්න ඕන. ඒ ටික පැදීගෙන එද්දි රම්පේ කරපිංච ටික එකතු කරගමු. ඊළඟට පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් දෙකක් එකතු කරගන්නවා. රට ලුණු ගෙඩියකුත් එකතු කරගන්නවා. ඊළඟට පොඩියට කපාගත්ත තක්කාලි ටිකක් එකතු කරගන්නවා. තක්කාලි ටිකත් කවලම් කරගෙන අපි මේකට දාගන්න ඕන කහ කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු. ඊළඟට අපි එකතු කරගන්නවා හීනියට කපාගත්ත කැරට්. කැරට් ටික විනාඩියක් විතර කලවම් කරගත්තම ඇති. ඊළඟට අපි මේකට එකතු කරගමු බිත්තර ටික. බිත්තර 3යි මම එකතු කරගන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට හීනියට කපාගත්ත ගෝව ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් කරලා කොත්තු පැකට් එක එකතු කරගමු. දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා හොඳට කලවම් කරගන්න ඕන. දැන් චිකන් ටිකයි ලීක්ස් ටිකයි එකතු කරගමු. ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. දැන් ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට තක්කාලි සෝස් ටිකයි සෝය සෝස් ටිකයි එකතු කරගන්න. මේකට අපි මස් හොදි මාළු හොදි එකතු කරන්නේ නැහැ. ඒක නිසා තමයි තක්කාලි සෝස් ටිකක් එකතු කරන්නේ. ඒ ටිකත් එකතු කරලා විනාඩි 5ක් විතර හොඳට කලවම් කරගන්න. ඔන්න අපේ කොත්තුව දැන් හැදිලා ඉවරයි. අවසානයේට ලුණු ටිකකුත් මේ වගේ රවුමට කපාගෙන එකතු කරගන්න.